ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා CSC Investing සිංහල YouTube channel එක බලන යාළුවෝ හැමදෙනාම ඉතින් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් දෙයක්. මොකද මේ වෙනස් කිව්වට ලොකු වෙනසක් නැහැ. මම shares 5ක් ගෙනත් තියෙනවා. ඉදිරි කාලේදී අපිට වර්ධනයක් දකින්න පුළුවන් වෙයි කියලා හිතන. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම මම ફોකස් කරන්නේ විදේශගත වෙලා ඉන්න මගේ channel එක බලන යාළුවෝ ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, ඒ වගේම UK, USA, ඇමරිකාව සහ කැනඩාව, ඒ වගේම ගල්ෆ් රටවල්, නවසීලන්තේ, ඒ වගේ විදේශගත වෙලා ඉන්න යාළුවෝ, ඒ වගේම මේක ගැටලුවක් නැහැ කිසිම ලංකාවේ හැමෝටම බලන්නත් පුළුවන්. එකක් තමයි මේ ගෙනාපු shares පහ කොයිම වෙලාවකවත් ගන්නවත් විකුණන්නවත් කියන රෙකමෙන්ඩේෂන් එකක් නෙවෙයි. මේක ඔයාලගේ දැනුමට යමක් එකතු කරන්න කරන්නේ. ඉතින් අපි බලමු shares පහ කොහොමද කියලා. ඒ වගේම කියන්න ඕන මේ shares පහ අපි අර මම දැන් කලින් වීඩියෝ එකේ කරන්නේ ෆයිනෑන්ෂල් පැත්ත පොඩ්ඩක් බලන විදිය බැලන්ස් ෂීට් එකක් කොහොමද ඒ ගැන දැනුමක්ම නැති කෙනෙකුට බලා ගන්න කියලා ට්‍රේඩින් view වෙබ්සයිට් එක හරහා. ඉතින් ට්‍රේඩින් view එක ගැන මම කලින් කරා මේක කොහොමද කරන්න කියලා. ඉතින් කලින් වීඩියෝ අන්තිමට කරපු වීඩියෝ එකේ මම මීට කලින් කරපු වීඩියෝ එකේ කරලා තියෙනවා ෆයිනෑන්ෂල් පැත්ත බලන්නේ කොහොමද කියලා මේ ට්‍රේඩින් view වෙබ්සයිට් එකේ ගිහිල්ලා ඒ ෆයිනෑන්ෂල් පැත්තත් එක්ක බලලා තමයි කතා කරන්නේ. එතකොට මේ ෂෙයා එක පහළට ආවත් කොච්චරද පහළට එන්න පුළුවන් මැක්සිමම් ඩ්‍රෝ ඩවුන්. ඒ කියන්නේ අපිට හැම වෙලේම අප් එකක් නෙවෙයි ඩ්‍රෝ ඩවුන් එකක් බලන්න පුළුවන්. ඉතින් මේකෙදි 105ක 10ක වගේ ඩ්‍රොප් ඩවුන් එකක් වෙයි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ මැක්සිමම්. හැබැයි 125ක් 30ක් 35ක් වගේ වෙනකම් ප්‍රොෆිට් රේන්ජ් එකක් ගන්න පුළුවන් ෂෙයාර්ස් පහක්. ඒ වගේම තමයි ඉතින් බැලන්ස් ෂීට් එක ගැන මම අර ඊටාම සරලව අලුතෙන්ම මාකට් එකට ආපු අයට කියලා දැම්මේ. හැබැයි බැලන්ස් ෂීට් එක බලන විදිහ ගැන දන්නේ නැති කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේක කියලා දුන්නා ChatGPT එකෙන් කොහොමද ෆයිනෑන්ෂල් රිපෝට් එකක් ඇනලයිස් කරගන්නේ. තප්පර 30ක්වත් අපිට ගියේ නෑනේ. මම ඒක වීඩියෝ එකේ අන්තිමට පොඩි කැලලක් විදිහට දැම්මේ. ඔයාලට ඒ ගැන දැනගන්න ඕන නම් පොඩි කමෙන්ට් එකක් දාන්න ChatGPT එකෙන් කොහොමද ෆයිනෑන්ෂල් රිපෝට් එකක් ඇනලයිස් කරගන්නේ කියලා අපි බලමු විනාඩියෙන්. අපිට ගොඩාක් විස්තර ගන්න පුළුවන් P ratio ඔය කියන ඔයාලට ඕන numbers පැත්ත ඔක්කොම ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ එයාගෙන් අහුව මේක ගන්න හොඳයිද නැද්ද කියලා ඒකටත් එයාගේ recommendation ටිකක් තියෙනවා. ඉතින් තාක්ෂණي ගොඩක් තියෙන හින්දා ඉතින් AI පැත්තත් අපි පාවිච්චි කරලා අපි කොහොම හරි ගොඩ යමු නේ. ඉතින් ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න සහ like කරන්න comment කරන්න වෙන මොන හරි shares ගැන දැනගන්න තියෙන ඒවා. අපි පළවෙනි shares එකට යමු. මම අරන් ආවේ පළවෙනි shares එක විදිහට share එක විදිහට 8 Conference Hotel. මේක ඇවිල්ලා ආයමත් කියන්නේ මේක ඔයාලට ගන්නවත් විකුණන්නවත් කියන බලපෑමක්වත් මොනවත් එහෙම එකක් නෙවෙයි. මේක ඔයාලගේ දැනුමට. ඉතින් මේකේ අපි බලමු ෆයිනෑන්ෂල් පැත්තත් බලමු. අපි ඉස්සර වෙලා chart එකට ගිහිල්ලා බලමු. එකක් තමයි මේ දැනට අවුරුද්දක් ඇතුළත 145ක වර්ධනයක් වෙලා තියෙනවා. හරි. chart එක බලලා එමු. අපි ඊට පස්සේ කතා කරගෙන යමු. මේ තියෙන්නේ candlestick chart එක. මේකේ ඔයාලට බලන්න පුළුවන් එක දිගටම වර්ධනයක් තියෙනවා. මම මේක අර විදේශගත අයට කිව්වේ ඒකයි. හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් අයට විදේශගත හෝ කොහේ හිටියා වුණත් ටිකක් හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් අයට දීර්ඝ කාලීනව දීර්ඝ ලාභ ලබන්න පුළුවන් සමාගම් පහ. ඒ වගේම මේ දැන් තියෙන තත්ත්වය 119යි share price එක. එතකොට මේ තියෙන්නේ weekly chart එකක්. හරි. මේ එක කැන්ඩල් එකක් සතියකට එකක් වැදුන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැනටත් බුල් එකක් කැන්ඩල් දෙකක් වැදිලා තියෙනවා. එතකොට අපි යමු ඉතුරු විස්තර ටිකට. මේකේ දීර්ඝ කාලීනව මම හොඳයි කියන්නේ දැන් අවුරුදු 5ක් ඇතුළත ගත්තොත් 100-250ක වර්ධනයක් තියෙනවා. හරි. මම අනිත් shares වලත් ඕක පෙන්නන්නම්. ඔයාලට මේ trading view එකේ බලා ගන්න පුළුවන් ඕවා විස්තර ඔක්කොම. ඒ වගේම තමයි මේක earning per shares ගත්තොත් 8.25ක් තියෙනවා. PE ratio එක 14.5යි. ඒ වගේම beta value එක ගත්තොත් 1.24 සාමාන්‍යයෙන්
124ක් එක්ස්ට්‍රා all share price index එකත් එක්ක move වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. හරි. ඊළඟට අපි බලමු මේකේ financials පැත්ත. financials පැත්තේ balance sheet කොහොමද බලන්න කියලා මම කලින් වීඩියෝ එකේ කරානේ. ඉතින් මම කෙලින්ම යන්නම් අපි statements එකට යන්. statement වලට ගිහලා මෙතන balance sheet click කරනවා. ඔයාලට මේකේ බලන්න පුළුවන් මේගොල්ලන්ගේ assets සහ liabilities. අපි කියමු වත්කම් සහ ණය. සරලව මම කියවනේ. එතකොට මේ ණයන්ම නෙවෙයි සහ මේ වත්කම්ම නෙවෙයි. current liabilities තියෙන්න පුළුවන් නේ මේ current assets තියෙන්න පුළුවන්. මොනවා වුණත් assets වලින් liabilities අඩු කරපුවහම සමාගමට කියලා යමක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන්නේ කොච්චරද? සමහර සමාගම් තියෙනවා අපි කතා කරලා liabilities වැඩි assets අඩුයි. අඩු කරපුවහම equity එක නැහැ. දැන් මේ equity එක කොහොමද තියෙන්නේ? equity එකේ වර්ධනයක් තියෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. නේ? මේ තියෙන්නේ quarterly data. අපි මේක annual කරගමු. ඔන්න annual තත්ත්වය. annual වලට ගියපුවම ඔයාලට පේනවා මේගොල්ලන්ගේ බිලියන 34ක් වෙනකම් පහුගිය අවුරුදු 5 ඇතුළත 30 ඉඳලා 34 වෙනකම් වර්ධනයක් තියෙනවා. හරි. ඒ වගේම ණය ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා. assets වලින් යම් කිසි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව ණයත් අඩු වෙලා තියෙනවා. equity එක වැඩි වෙලා තියෙනවා. ඊළඟට මේකේ dividend නම් නැත. ඒ වගේම මේකේ ඔයාලට පහලට ගිහින් බලන්න පුළුවන් මේකේ කොහෙද මේගොල්ලන්ගේ ආදායම තියෙන්නේ. country wise ගත්තොත් South Asia and Middle East තමයි 75%කට චුට්ටක් වැඩියමුත් තියෙනවා වගේ මට හිතෙන්නේ 75%ක් 75.32ක් 125ක් නේ 124.6.8යි 25ක් කියලා ගමුකෝ තමයි ශ්‍රී ලංකාවේ ආදායම තියෙන්නේ සහ බිස්නස් කොහෙද තියෙන්නේ South Asia and Middle East ශ්‍රී ලංකාව ඔය තියෙන විදිහ තමයි තියෙන්නේ මේක ටිකක් වැදගත් ඒ වගේම අපි price forecast එකත් බලමු මේගොල්ලෝ දීලා තියෙන. ඒ වගේම statements ideas බලන්න පුළුවන් ඔයාලට අලුතෙන් මොනවද ideas දීලා තියෙනවද කියලා. මේ අන්තිමට දීලා තියෙන 2023. ඒ නිසා මම ඒක view කරන්නේ නැහැ. හැබැයි forecast එකට ගිහින් බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මේගොල්ලන්ගේ strong buy එකක් තියෙනවා. මෙයාලා දීලා තියෙනවා අවුරුද්දක් ඇතුළත ඊළඟ price target එක 157 වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක ඔයාලගේ දැනුමට එකතු කරගන්න මේක මත පදනම්ම මේ shares ගන්නවත් දෙන්නවත් නෙවෙයි. මම ගොඩක් දුරට මේකේ බැලුවේ මේකේ අර trend line එක බින්දෙන්නේ නැතුව price එක ගිහින් තියෙනවා. ඒ කියන්නේ drop down නැවිලා නෑ. අපේ capital එකේ ආරක්ෂිත බවට මේක හොඳ share එකක් විදිහට තියාගන්න පුළුවන්. අපි දාන සල්ලි හැරි බේරෙනවා. ඕක තමයි මගේ ලොකුම ටාගට් එක. ඉතින් 130ක වර්ධනයක් 31ක වර්ධනයක් ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියනවා. හරි. ඒ වගේම ඊළඟට මම ගෙනාවේ Alumex. Alumex PLC මේ ෂෙයා එකත් ඇත්තටම අපි දැන් overview එකට ගිහින් බැලුවොත් මේගොල්ලන්ගේ බලන්න පුළුවන් අවුරුද්දක් ඇතුළත 141ක වර්ධනයක් සහ අවුරුදු 5කට 160ක වර්ධනයක්. ඒ වගේම all time ගත්තොත් 192ක වර්ධනයක් තියෙනවා. ඔයාලට මේකේ බලන්න පුළුවන් මෙන්න මේ එක දිගට වර්ධනයක් තමයි තියෙන්නේ මෙතන. ඒ ට්‍රෙන්ඩ් ලයින් බිඳගෙන පහළට ඇවිල්ලා නැහැ. හරි. මේ තියෙන්නේ. ඉතින් මේකේ chart එකට ගිහිල්ලා බලමු අපි. candlestick chart එකේ ගිහින් බැලුවොත් එහෙම මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. මම නිකන් ඉඳලා පෙන්නන්නම් ඔයාලට මෙන්න මෙහෙම ලයින් එකක් ගහවොත් එහෙම මේක ඉහළට තමයි ගමන් කරමින් තියෙන්නේ. මේ හරියටම ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳින විදිහ නෙවෙයි ඈ. මේ එහෙම අඳිනවා නම් මේක ඇඩ්ජස්ට් කරලා අඳින්න ඕනේ. එතකොට වර්ධනයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ තියෙන weekly chart එක අපි බැලුවොත් weekly chart එකේ මෙන්න මෙතන මෙන්න මෙතන හොඳ pin bar එකක් වැදිලා තියෙනවා. ඒ කියන්නේ කෙටි කාලිනව මේක නැවත ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරන්න පුළුවන්. පහළට එන්න පුළුවන්. හෝල්ඩ් කරන කෙනෙකුට මේ දීර්ඝ කාලීන වර්ධනයෙන් ලාභ ගන්න පුළුවන්. නමුත් අපි monthly chart එක වගේ එකට ගිහින් බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් ලොකු බුල් කැන්ඩල් එකක් තියෙන්නේ monthly. හරි? ඉතින් කෙටි කාලීනව පහළට ආවත් දීර්ඝ කාලීනව මේක තව ඉහළට යන්න පුළුවන් ප්‍රවණතාවය තියෙනවා. ඒ වගේම
මේකේ ෆයිනෑන්ෂල් පැත්තත් බලමු අපි. මේකේ දැනට earning per share එක 2.750යි, PE ratio එක 8.4යි. ඉතින් ඊටාම හොඳ PE ratio එකක් share market එකේ තියෙන share එකක් විදිහට. ඒ වගේම financial පැත්තේ අපි බැලුවොත් මේකේ ඔයාලට බලන්න පුළුවන් dividend history එකක් තියෙනවා. හැබැයි පහුගිය අවුරුද්දවල dividend දීලා නැහැ. මෙන්න මේක. assets and liabilities. එතකොට මේක අපි ගිහින් statement වල ගිහලා balance sheet එකේ බැලුවොත් එහෙම right මම මේ annual එකට දාගත්තේ. හරිද? එතකොට ඔයාලට පේනවා 2018 ඉඳලා සමාගම අවුරුදු 5ක් ඇතුළත දිගටම වර්ධනයක් තියෙනවා. හරි? අතරමැදදී ඉහළකින් පහළකින් එහෙමට වඩා එක දිගටම වර්ධනය වෙන සමාගමක් විදිහට ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේකේ assets වලින් liabilities අඩු කරපුවම equity එක බිලියන 2.35 ඉඳලා අවුරුදු 5ක් ඇතුළත බිලියන 4.65 කරලා තියෙනවා. quarterly බැලුවොත් 4.72යි මේ දෙසැම්බර් අවසාන සැප්තැම්බර් මාසේ ක්වාටර් එකත් එක්ක. ඉතින් හොඳ සමාගමක් එක දිගටම වර්ධනයක් තියෙන සමාගමක් විදිහට මේක ඔයාලට බලන්න පුළුවන්. හරි. ඉතින් මේකේ වෙන විස්තර ලොකුට කතා කරන්න දෙයක් නැහැ. කැමති අයට මේක තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකට ගන්න පුළුවන්. මේක ඔයාලගේ දැනුමට දාගන්න, ඔලුවට දාගන්න ඊළඟ පාර පෝර්ට්ෆෝලියෝ එකට යද්දි. right. එතකොට තව එකක් Alumex එකේ අපි forecast එක බැලුවේ නෑනේ. right. Alumex එකේ price forecast එක විදිහට ඒගොල්ලෝ දීලා තියෙනවා. දැන් තියෙන රුපියල් 20.90. ඇත්තටම දැන් මේ කම්පැනි එක ස්ටැටික්ස් මොකක් වුණත් මේ තියෙන price range එක දැන් මේක නිකන් penny stock එකක් වගේ වැටලානේ තියෙන්නේ. penny එකක් නෙවෙයි, සාමාන්‍යයෙන් penny stock එකක range එක කිට්ටුව තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ මිල මුදල් ගනුදෙනු ප්‍රමාණයත් එක්ක රුපියල් 20 කියන එක දැන් ගණන් ගන්න නෑ වගේනේ. ඉතින් ඒ price එකත් එක්ක බලපුවම මේක කම්පැනි තත්ත්වය මොකක් වුණත් ඉස්සරහට ඉහළ යන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙන share එකක්. ඒ වගේම price target එක දීලා තියෙන්නේ 27.30යි මේගොල්ලෝ 130කින් වගේ ඉහළ යන්න පුළුවන් කියලා price target එකක් මේ site එකේ දීලා තියෙනවා. මේක ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් trading view website එකට ගිහිල්ලා. හරි. ඒ වගේම මම වීඩියෝ කීපයකම කතා කරපු නිතර කතා කරන share එකක් Hemas Holding 35යි මේ වෙනකොට price එක. ඉතින් අනාගතයේදී නම් 35ට අල්ලන්න වෙන්නේ නැහැ. ඔයාලට බලන්න පුළුවන් 1 year වර්ධනය, ඒ වගේම අවුරුදු 5ක වර්ධනය, අවුරුදු 10ක වර්ධනය සහ all time වර්ධනය 559ක්. ඉතින් අවුරුදු අඩුම 5ක් 10ක් හෝල්ඩ් කරලා තියාගන්න පුළුවන් නම් මේකේ තියෙන ප්‍රතිලාභ සේරම ඔයාලට ගන්න පුළුවන්. මොනවද? එකක් ඩිවිඩන්ඩ් එකනේ. මේක earning per share සහ PE ratio එක ඔයාලා ගත්තොත් 7.6යි. ඒ වගේම ඒ කියන්නේ basic earning per share එක 4.6යි. 4.60යි. PE ratio එක 7.6යි. ඒ කියන්නේ share price එක අද share price එක earning per shares වලින් බෙදපුවම තමයි PE ratio එක වෙන්නේ. හැබැයි මම ඕක ගැන කලින් පැහැදිලි කරා. ඉතින් අපි ෆයිනෑන්ෂල් පැත්තට ගිහින් බලමු. මේකේ ෆයිනෑන්ෂල් පැත්තට ගිහින් බැලුවොත් එහෙම ඔයාලට මේකේ බලන්න පුළුවන්. මම මේ පල්ලෙහාට එන්නම්. මේකේ ලංකාව ඇතුලේ විතරක් නෙවෙයි ආසියා කරේත් 102ක විතර ආදායමක් තියෙනවා. ඒ වගේම ඩිවිඩන්ඩ් yield එක. ඩිවිඩන්ඩ් එක මේගොල්ලන්ගේ growth dividend එකක් වගේ පේනවා. හරිද? හැබැයි dividend yield එක ගත්තොත් දැන් ඔයාලට මේක බලන්න පුළුවන්. මේ කොළ පාටින් පෙන්නන්නේ dividend per share. කොටසකට දෙන dividend ප්‍රමාණය. කීයක්ද කියලා මේ රුපියල් වලින් තියෙන්නේ මේ කොළ පාට එක. හරිද? මේ කහ පාට එක තියෙන dividend yield එක. එතකොට dividend yield එක 102.2යි මෙතනදී දැන් දීලා තියෙන 7 ගණන් වුණාට මෙතනදී 10%ක් කියලා පෙන්නනවා. මෙතනදී 3යි. හැබැයි මුදලේ අගය වැඩි වෙලා තියෙනවා. මෙතන 3යි, මෙතන 4යි, මෙතන 3යි. හැබැයි දීලා තියෙන ඩිවිඩන්ඩ් එකේ ප්‍රමාණය වැඩි. ඒක කොහොමද හොයාගන්නේ? ඒක හොයන්නේ මෙයාලගේ earning ඩිවිඩන්ඩ් එකට එන මේ
ආදායම කියලා එකක් තියෙනවනේ. earning per share. අන්න ඒකි ප්‍රතිශතයක් විදිහට pay out ratio එක 120ක් මේගොල්ලෝ ගෙවනවා. ඒ කියන්නේ අපි හිතමු ඩිවිඩන්ඩ් එකට රුපියල් 10ක් ආවා කියලා EPS එක. එදාට මේගොල්ලෝ 120ක් කියන්නේ රුපියල් 2ක් ගෙවයි ඩිවිඩන්ඩ් එක. අපි එහෙම හිතමු. මේකෙන් කියවෙන්නේ ඒක තමයි. හරි. එතකොට මේ තියෙන assets සහ liabilities මේක අපි financial එකේ බලමු balance sheet එකේ ගිහිල්ලා balance sheet එකේ ගිහින් ඔයාලට බලන්න පුළුවන් මේගොල්ලන්ගේ කොච්චර වර්ධනයක් අරන් තියෙනවද මොකද කියලා. දැන් මේගොල්ලන්ගේ බලන්න පුළුවන් liabilities එන්න අඩු වෙනවා. නැත්නම් ණය අඩු වෙනවා. ණය අඩුයි. ඒ වගේම assets එක මේගොල්ලන්ගේ වර්ධනය වෙලා තියෙනවා. සහ equity එක 141 ඉඳලා 151 වෙනකන් ඇවිත් තියෙනවා quarterly. annually ගත්තොත් මෙන්න මෙතන. පහුගිය අවුරුදු 5 ඇතුළත බිලියන 31ක් වෙලා තිබ්බ ඉක්විටි එක මේ වෙනකොට බිලියන 50ක් වෙනකන් ඇවිල්ලා තිනවා 114ක වර්ධනයක් අරන් තිනවා 2024. හරි. ඒ කියන්නේ 2024 ෆයිනෑන්ෂල් වර්ෂයට අදාළ 2025 මාර්තු වෙනකොට. ඒ වගේම මේගොල්ලන්ගේ liabilities ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා. සහ assets ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. ඉතින් ඊටාම හොඳ සමාගමක් දීර්ඝ කාලීනව හෝල්ඩ් කරන ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් 2019 ඉඳලා නේ දැන් 2020 21 වගේ දේවල් වල අර මේ පැන්ඩමික් ඔය කොරෝනා සීන් එකත් එක්ක මේගොල්ලෝ එක දිගටම වර්ධනයක් කරන් දෙනවා. සමහර කම්පැනි දිනවා මේ 2021 22 පොඩ්ඩක් එහෙම වෙච්චා. අපිට ඒක අර පැන්ඩමික් මේ සිටුේෂන් එක නිසා ඒක නොසලකා හැරියත් දීර්ඝ කාලීනව මේගොල්ලන්ගේ හොඳ වර්ධනයක් තියෙනවා කොටස් වල. ඒ වගේම ඊළඟට මම තෝරගත්තේ Jet Holdings. අපි හේමාස් එකේ ප්‍රයිස් ටාගට් එකත් පොඩ්ඩක් බලමු මට ඒක අමතක වෙනවනේ. හරි. හේමාස් එකේ ප්‍රයිස් ටාගට් එක බැලුවොත් 128ක් විතර ගන්න පුළුවන් කියලා කියනවා 120ත් 28ක් විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ දැන් රුපියල් 35 රුපියල් 45. ඉතින් ඇත්තටම හොඳ සමාගමක් විදියට මේ ප්‍රයිස් ටාගට් එක ලොකු එකක් නෙවෙයි. නේ? ඇත්තටම ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ඉතින් අර බලන්න ඕනේ එක දිගටම වර්ධනය වෙන සමාගමක්. දීර්ඝ කාලීනව හෝල්ඩ් කරොත් පරදින්නේ නැහැ. එහෙම සමාගමක් තමයි හේමාස් හෝල්ඩින්ග්ස්. ඒ වගේම ජෙට් හෝල්ඩින්ග්ස් එක මේක අපි බලමු. මේ මං ගන්න 4 වෙනි කම්පැනි එක. හරි වීඩියෝ එක ගොඩාක් දික් කරන්නත් ඕනේ. අපි කෙලින්ම කතා කරගෙන යන දිගටම අවුරුද්දක් ඇතුළත 181ක වර්ධනයක් තියෙනවා. ඕල් ටයිම් 165ක වර්ධනයක් තියෙනවා. හරි. ඒ වගේම තමයි මේක ඔයාලට බලන්න පුළුවන් එක දිගටම වර්ධනයක් තියෙන සමාගමක්. කොහෙවත් ලොකුවට ඩ්‍රොප් ඩවුන් වෙලා නැහැ. හරි. දැන් මෙතන 45 තිබිච්ච එක 53ට ගිහලා ආපහු පොඩ්ඩක් 48ට වගේ ඇවිල්ලා ලොකුවට මේ 150කින් එහෙම ලොකුවට පහළට ඇවිල්ලා නැහැ. හරි. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ බලන්න පුළුවන් ඩිවිඩන්ඩ් එකක් තියෙනවා. earning per share සහ PE ratio එක. PE ratio එක මේක චුට්ටක් වැඩියෙන් පෙන්වන්නේ මේ අවස්ථාවේ තියෙන්නේ ඉහළ මිලක් නිසා. share price එක. හරි වැඩි විස්තර නැතුව මම ටිකක් කියන්න යන්නම් ටක් ටක් ගාලා මෙතන ස්ටේට්මන්ට්ස් අපිට balance sheet එකේ බැලුවොත් assets සහ annually අපි ගත්තොත් මෙන්න liabilities ඉතාම අඩුයි සහ assets ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම පහුගිය අවුරුදු 5 ඇතුළත 2020 ඉඳලා අද වෙනකොට equity එක ඒගොල්ලෝ බිලියන 5 ඉඳලා බිලියන 10 වෙනකන් ඩබල් කරගෙන තියෙනවා. හරි. ඒ වගේම මේගොල්ලන්ගේ liabilities ප්‍රමාණය සහ assets ප්‍රමාණය අතර වෙනස ගත්තාම බිලියන 10ක්. නැත්නම් සම්පූර්ණ assets ප්‍රමාණය 16ක් තියෙනවා. ඒ වගේම මේකේ ඔයාලට වැඩි විස්තර බලන්න ඕන මෙන්න මෙතන ටික් කරන්න මේ කෙලවර current assets non current assets. හරි. මේක මම කිව්වනේ සරලව කිව්වොත් current assets කියන්නේ මොනවද non current assets කියන්නේ මොනවද කියලා කලින් වීඩියෝ එකේදී. නේ ඒ වගේම liabilities ඒගොල්ලන්ගේ current liabilities non current liabilities මේවා ගැන පැහැදිලි කරා කලින් වීඩියෝ එකේ. එතකොට මේගොල්ලන්ගේ මේවා ලොකුවට විස්තර බලන්න පුළුවන්. සරලව මෙතනින් ඔය හැමදේම බලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම මේකේ forecast price එකට ගියොත් එහෙම 122ක වර්ධනයක් ගන්න පුළුවන් කියලා තියෙනවා. දැන් තියෙන price එක 48 ඉස්සරහට 58ක් වෙයි කියලා කියනවා. මේ තියෙන්නේ 1 year forecast. හෙට ඇවිල්ලා මට කියන්න එපා මේක පල්ලයට ගියා උඩට ගියා. එහෙ ගියේ නැහැ මෙහෙ ගියේ නැහැ කියලා. මේ 1 year forecast එකක් මේ trading view එකේ තියෙන මේක මගේ ඇනලයිස් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා පොදුවේ ඕන කෙනෙකුට ඕන තැනක ඉඳලා බලන්න පුළුවන්
ෆෝකාස්ට් ප්‍රයිස් එක තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මේක දැනුමට එකතු කරගන්න ඊටු ටික ඔයාලා හොයලා බලන්න අර කිව්වා වගේ chat gpt එකට report එකේ link එක දාලා analyze කරලා එහෙම බලන්න කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඔයාලට වැඩි විස්තර ගන්න පුළුවන්. ඒ වගේම ඊටාම හොඳ සමාගමක් තමයි අවසානයේදී මම තෝරගත්තේ. ගොඩක් අය අහලා තිබ්බා මේක ගැන. මෙල්ස්ට්‍රා කෝප් මේක ඇවිල්ලා පටන් ගත්ත දවසේ අද ඉඳලා යනවා ඉහළට යනවා. හරි. ඉතින් දීර්ඝ කාලිනව හෝල්ඩ් කරන්න හොඳ සමාගමක් නේ. රැට බත් කන්න තියෙන සල්ලි මේකට දාන්න එපා. හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් නම් දාන්න හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරි. 1 year 146ක් වර්ධනයක් තියෙනවා. 5 years 183ක වර්ධනයක් තියෙනවා. all time 176ක වර්ධනයක් තියෙනවා මේ වෙනකොට. ඒ වගේම basic earning per share එක රුපියල් 16යි. PE ratio එක 11.25යි. dividend එක 3.59යි. හැබැයි අපි මේකේ ගිහින් බලමු මේ financial පැත්තේ මම ගිහින් පෙන්නන්න. මේකේ පහළට එනකොට ඔයාලට මෙතන බලන්න පුළුවන් ආදායම එන්නේ කොහෙන්ද? ශ්‍රී ලංකා, Maldives and other countries. මේ පොඩි ප්‍රමාණය Maldives and other countries 83ක් ශ්‍රී ලංකාව ඇතුලේ. ඒගොල්ලන්ගේ මේ වගේම තියෙනවා tourism, beverages, maritime freight logistics, strategic investment. මේ කියන diversify ගොඩක් තියෙනවා. හරි. ඉතින් මේකේ ඊළඟට බලන්න පුළුවන් එක තමයි dividend එක. dividend එක ඔයාලට පැහැදිලිව බලන්න පුළුවන් dividend එකේ growth එකක් තියෙනවා. ඒ වගේම dividend yield එක පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක අපි dividend yield එකෙන් නෙමෙයි ගණන් හදන්නේ මම අර කියපු ratio එකකින්. හරි. ratio එක එයාලගේ share එකකට එන ආදායමෙන් 40%ක් share holders ලට දීලා තියෙනවා. ඒ කියන්නේ භාගයකට කිට්ටු ආදායමෙන් භාගයක් විතර අපිට දීලා කියන්නකෝ. මෙන්න මේ payout ratio එක. එතකොට මේ dividend yield එක පහළට ආවට මේගොල්ලන්ගේ dividend එක එක දිගට growth එකක් පෙන්නනවා. එයාලගේ ආදායමේ හැටියට එයාලා හැම වෙලෙම මේ පටන් ගෙන තියෙන රුපියල් 5න් වැඩිම 8.27ක් දීලා තියෙනවා මේකට දැන් 7.32ක් දීලා තියෙනවා. ඉතින් ආදායම වැඩි වෙනකොට dividend එක වැඩි වෙන share එකක්. ඒක බලන්න. ඒ වගේම මේකේ statements balance sheet පැත්තත් බලමු. balance sheet පැත්තට ගියොත් මෙන්න මේ විදිහට තියෙන quarterly annually එකට අපි මාරු කරගමු. මෙන්න තියෙන assets සහ liabilities. පහුගිය අවුරුදු 7ම බැලුවොත් පටන් ගත්ත තැන ඉඳලා අද වෙනකන් වැඩි වෙලා මිසක් කොහෙවත් අඩු වෙලා නැහැ. හරි. ඒ වගේම ඔයාලට මෙතන බලන්න පුළුවන් equity එක 124 ඉඳලා බිලියන 195 වෙනකන් වැඩි වෙලා තියෙනවා. අපි මේ පොඩි ගණන් ටික අයින් කරමුකෝ. හැබැයි ඉතින් මේ බිලියන 195.18ක් කියන්නේ පොඩි ගණන් නෙවෙයි ඈ. ඒක ලොකු ගණන්. 111.33ක වර්ධනයක් තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. 2023ට සාපේක්ෂව. ඒ වගේම තව අනිත් එක තමයි මෙයාලගේ liabilities අඩු වෙලා තියෙනවා. 184ක් තිබෙන්නේ 181ක් වෙලා තියෙනවා. මෙතන assets ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් fundamentally තාම හොඳ තත්ත්වයේ තියෙනවා. නේ ගොඩක් strong එකක්. එතකොට මේකේ අපි ideas බලමු කවුරු හරි මොන හරි analyze කරලා තියනවාද කියලා ළඟකදී නම් analyze 2023 කරපු analyze එකක් තියෙන්නේ. මේ site එකෙන් දීලා තියෙන price forecast එක 132ක වර්ධනයක් ගන්න පුළුවන් කියලා කියනවා. දැනට තියෙන 180 රුපියල් 239 වෙයි කියලා මේගොල්ලන්ගේ forecast එකේ තියෙනවා. හරි. ඉතින් මේක අදහසක් විදියට ගන්න එපා. මේකේ ලොකුම දේ මම කලින් කතා කරන්නේ අපේ මුදල රැකෙන තැන. මේක ලොකු drop down වෙන්නේ නැතුව ඉතිහාසය බලපුවම එක දිගටම වර්ධනයක් තියෙන හොඳ සමාගමක්. ඉතින් දීර්ඝ කාලීනව හෝල්ඩ් කරන කෙනෙකුට මේ තියෙන ඉර දිගේ ගිහිල්ලා ඔයාලට දීර්ඝ කාලීනව ප්‍රොෆිට් එක මේ කියන ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේක අවුරුද්දක් ඇතුළත දීපු තියෙන forecast එකක්. මේක අවුරුද්දක් වෙයිද මාස 6න් වෙයිද මාසෙන් වෙයිද ඒවා අපි දන්නේ නැහැ. හැබැයි අපිට ඉතිහාසයේ තියෙන chart එක සහ ඒ ටික ඇනලයිස් කරලා අපිට මේකේ ඉස්සරහට අපේ මුදල මූලික මුදල රැකෙන කියන විශ්වාසය මත අපිට මේකේ ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මොකක් වුණත් ඉතින් අපි දන්නේ දැන් ඉස්සරහට ටිකක් මේ නේද ට්‍රම්ප් මහත්තයත්
කට පියාගෙන ඉන්න බැරිවට එක එක වෙලාවට එක එක ඒවා කියනවනේ නේ. අපේ මහත්තයලත් එහෙමයි. මේ මහත්තයා මොන හරි කියනකොට අපේ කට්ටියත් එහෙම කියනවා. පුළුවන් දෙයක්වත් නැහැ ඉතින් වෙලාවකට නේ අපිට. මේ බලමු දැන් ඉරානයේ පැත්තෙන් නේ ඇමරිකාව පැත්තෙන් මන්ද ඉතින් ඉස්සරහට කොහොම වුණත් දැනට තියෙන තත්ත්වය ඕකයි. ඉතින් channel එක subscribe කරලා තියාගන්න කැමති අය අපි බලමු කොහොමද ඉස්සරහට මොන වගේ තත්ත්වයක් වෙයිද මොන shares හොඳ වෙයිද නරක වෙයිද කොහොමද දන්නේ නැහැ. තව මොන හරි වෙන දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් එහෙම දාන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඉතින් සුබ දවසක් ඕගොල්ලෝ හැම දෙනෙක්ටම.